ඔබේ දරුවාගේ අනාගතය ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අනාගතය සම්බන්ධයෙන් මෙහෙම ලබන helping hand වැඩමුළුව යටතේ දෙවෙනි අදියර අපි ආරම්භ කිරීමේ සූදානම් වෙලා තියෙන්නේ. පළවෙනි අදියර යටතේ අපි සාකච්ඡා කරා විශේෂයෙන්ම ඉෂ්ෆාක්, ඒ වගේම නෆ්රීන්, ඒ වගේම මොහම්මද් කියන සිසු දරුවන්ගේ පදනම් කරගත් ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ සඳහා අපි ගෙන්න ගන්න අදහස් කරා උපදේශන ඒ පිළිබඳ විශේෂඥයෙක්ව. ඒ තමයි මේ අවස්ථාවේදී අපි පිළිගන්නවා අහමඩ් ඉෆ්තිකාර් මහතාව. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම්. මෙතුමා සම්බන්ධයෙන් කියනවා නම් එතුමා සමාජ විද්‍යා උපාධිධාරී ඒ වගේම උපදේශන විශේෂඥයෙක් හැටියට මනා පළපුරුද්දක් ඇති එතුමාගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඔව් ඉෆ්තිකාර් මහත්තයා ඔබතුමා මේ අවස්ථාවට අපි සාදරයෙන් පිළිගන්නවා. අස්සලාමු අලයිකුම්. ඔව් මොහමඩ් ඔයා එදා කිව්වා ඔයා දැන් A level එක තෝරගත්තේ තවත් ස්ට්‍රීම් එකක් එහෙම නැත්නම් දෙමාපියන්ගේ බලපෑම යටතේ කියලා. එතකොට ඔයාගේ ඉස්සර අනාගත බලාපොරොත්තු විශාල ඒම් එකක් තියෙනවා, ලොකු ඒම් එකක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධව ඔයා දැන් යෙදවිලා තිනවා. දැන් යෙදවිලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් දැන් ඔයාලා කෙටියෙන් කියනවා. ඔව් සර් දැන් පළවෙනි වැඩසටහනේ මම කිව්ව විදිහට මගේ විෂන් එකත් අතරත් මම දැන් යන කොමර්ස් ස්ට්‍රීම් එකත් අතරත් මගේ ඇත්තට ප්‍රශ්න තියෙනවා. අයිකෝස් දැන් මගේ අනාගතේ මම බලන්න ඕනේ කොහොමද? මගේ විෂන් එක කොහොමද IT මැනේජර් කෙනෙක් වෙන්න. ඒක IT ෆීල්ඩ් කියන්නේ වෙනම තාක්ෂණික මේකක්. දැන් මේක කොමර්ස් කියන්නේ වෙනම දැන් ඒකේ මට වෙන අනාගතයේ වෙන මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා පොඩ්ඩක් බය හිතෙනවා. ඒ යන ස්ට්‍රීම් එක ගැන සර්ගෙන් පොඩ්ඩක් දැනගන්න ඕනේ මට. ඉෆ්තිකාර් මහත්තයා ඔබතුමාගේ අදහස මේ සම්බන්ධයෙන් ඔබතුමා දෙන පිළිතුර. මෙහෙමයි පුතා මේක ඇවිල්ලා දැන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඔයා කොමර්ස් ස්ට්‍රීම් එකේ ඉගෙනගෙන දැන් ඔයාගේ විෂන් එක ඇවිල්ලා IT ෆීල්ඩ් එකේ උසස් තත්ත්වයට යන්න ඕනේ. දැන් මෙතන ඔයා බලන්න ඕනේ දැන් IT සබ්ජෙක්ට් මට ඊට කලින් ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා ඔයා ගාව අහන්න. හරිද? දැන් ඔයා A level වලේ මොනවද සබ්ජෙක්ට්ස් තෝරගත්තේ? තෝරගත්තේ කොමර්ස් ස්ට්‍රීම් එක. කොමර්ස් ස්ට්‍රීම් එකේ මොනවද සබ්ජෙක්ට්ස් කරේ? accounting, econ, BS. ඔව්. දැන් එතනම ඔයාට මුල්ගල් තියන්න තිබ්බා. ඒ කියන්නේ එතන JIT හරි IT හරි ඔයාගේ ෆීල්ඩ් එකට එකතු ඔව් සර් මම කරා ඒකත්. ඒක අමතර විෂයක් විදිහට තමයි කරේ ඉස්කෝලේ. එතකොට ඔබතුමා ඔයාට මේක විෂයක් හැටියට තෝරගන්න බැරි වුණාද? නෑ අපේ අවුරුද්දක් නිකන් normal training වගේනේ ICT දෙන්නේ මේ ඉස්කෝලේ. එනිසා අවුරුද්දක් ඒක කරලා එක්සෑම් එකක් කරා මම. ඒක මම කැමති විෂය ඒක නිසා මම මගේ උපරිමයෙන් මම ඒක කරා. ඒ කිව්වේ IT ෆීල්ඩ් එක අර 1 year training අතරේ තමයි ඔයා IT ඉගෙන ගත්තේ. එහෙමද? ඒක හරි. දැන් සමහර දැන් ස්කෝල වල තියෙනවා අර IT සබ්ජෙක්ට් එකම එක මේ accounts business එක්කම උගන්වනවා. ඒ වගේ තත්ත්වයක් තිබුණොත් එතනම ඔයාට මුල් ගලක් තියාගන්න තිබ්බා අර IT මැනේජර් කෙනෙක් වෙන්න. ඒ වුණත් මොහම්මඩ් දැන් ඔයාගේ මාර්ගය දැන් ඔයාට මාර්ග විවෘතයි. ඒ කියන්නේ දැන් ඉදිරියේදී දැන් ඉස්කෝලේ දැන් A level වල හොඳට ඉගෙන ගත්තොත් A level එකේ සාමාන්‍යයෙන් C3ක් හරි ගත්තොත් ඔයා දැන් ප්‍රයිවට් එකේ ගිහිල්ලා දැන් කොහොම හරි උපාධියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කැම්පස් ඕන තරම් තියෙනවා දැන් ප්‍රයිවට් එකට ගිහිල්ලා දැන් ඒ කියන්නේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් ඕන තරම් තියෙනවා. ඔයාට ගිහිල්ලා අර ඩිග්‍රියක් ගන්න පුළුවන් IT ෆීල්ඩ් එකේ. දැන් ඒ හින්දා දැන් ඔයාට තියෙන ටාගට් එක A level එක හරියට පාස් කරගන්න ඕනේ. දැන් ඒ කොහොමද බලන්නේ? දැන් A level එක ඔයාට පාස් කරගන්න පුළුවන් වෙයිද හොඳටම? දැන් A level එක මගේ කොහොමත් මගේ දෙමාපියන්ගේ කැමැත්ත තමයි A level කරන්නේ. A level කොහමරි දැන් පාස් කරන්න මට අයිඩියා එකක් තියෙනවා. A level කොහොමද කරනවා? ඒත් මං අහන්නේ දැන් මං වගේ හුඟක් අය ඉඳි සර්. දැන් තාවතර මං වගේ ළමයි හුඟක් අය ඉඳි. දැන් එයාලට දැන් ඔය A level කොමර්ස් කරනකොට නිකන් කාලය අපරාධයක් වගේ වෙන්නේ නැද්ද සර්? ඒකත් මං ඉස්සෙල්ලා කැමැත්ත දැන් මගේ විෂන් එකකින් ඉඳලා IT එකට කරනවා නම් දැන් කාල අපරාධයක් වෙන්නේ නැද්ද සර් කොමර්ස් එක කරනකොට? සිස්ටම් එකට අනුවත් এডুকেෂන් සිස්ටම් එකට අනුවත් ලෝකයේ තියෙන এডুকেෂන් සිස්ටම් එකට අනුවත් දැන් ඇඩ්වාන්ස් ලෙවල් කියන එක අනිවාර්යයි. ඉස්සර තමයි තිබ්බ දැන් O level කරලා එතනින් පාස් වුණා නම් ඒ සර්ටිෆිකේට් අරන් දැන් ඔයාට ජොබ් එකක් හොයන්න පුළුවන් කියලා. එතකොට ඉෆ්තිකාර් මහත්තයා කියන්නේ මේ ප්‍රයිවට් එකේ ඩිග්‍රී එකක් කරන උනා හරි A level එක අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ කියලා. නෑ එහෙම නෙවෙයි. දැන් මේ දරුවා දැන් A level එකේ ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.
දැන් O level කරපු අයටත් දැන් IT manager වෙන්න පුළුවන්. ඒ වගේ මාර්ගවල තියෙනවා. ඔව්. දැන් ඒක ඇවිල්ලා බලපාන වෙන්නේ සල්ලි මත තමයි. දැන් සල්ලි තිබ්බොත් අපිට private universities ගිහිල්ලා IT management එකට degree එකක් කරන්න පුළුවන් වෙනවා. දැන් A level එකේ ඉඳිද්දි දැන් ඔයා බලන්න ඕන A level එක කොහොමද මම හොඳ විදිහට පාස් වෙන්නේ කියලා. දැන් ඒකෙම දැන් සමහර degrees තියෙනවා ගවර්න්මන්ට් එකේ ඔයාට අර competition exams ලියලා කොහොම හරි universities වල IT degree එකට යන්න පුළුවන්. සමහර වල මට හිතන්නේ මට මතකයි දැන් ITM දැන් competition exams තියලා කොහොම හරි IT field එකට යන මාර්ගය එහෙම තියෙනවා. අපිට ඒකත් බලන්න පුළුවන්. දැන් මට තියෙනවා දැන් මට කියන්න ඕනේ දැන් මේ දරුවා දැන් කොහොම හරි A level එක ගොඩ ගන්න ඕනේ. ඒක කාල අපරාධයක් නෙවෙයි. එහෙම හිතෙවුත් අපේ පැත්තෙන් තමයි අපි පිටිපස්සට එන්නේ. ඒ හින්දා දැන් මං හිතනවා පැහැදිලි වෙලා ඇති කියලා ප්‍රශ්නේ. ඒත් දැන් මගේ අනාගතයේ IT කරනකොට මට මේක කිසිසේත්ම මේක උදව් අනිවාර්ය උදව් වෙනවා පුතා. ඒ කියන්නේ දැන් මං කිව්වා ඉස්සරම දැන් A level එක අවශ්‍යයි කියලා. දැන් ඔයා ඇවිල්ලා maths එකට ගිහිල්ලා හරි A level එක, arts එකට ගිහිල්ලා හරි A level එක ගොඩ ගන්න වෙනවා. මේක තේරුම් අරන් ගන්න ඕනේ.